ළමයි, welcome to my YouTube channel. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මේ මගේ පළවෙනි vlog එක. ඉතින් ලස්සන ඉරිදා දවසක් මං උදෙන්ම නැගිට්ටා. මොකද අද හස්බන්ඩ් වැඩනේ. එයාට උදෙන්ම තේ එක හදලා දීලා තමයි හැරව ගන්න වෙන්නේ. මගේ පළවෙනි vlog එක කියලා කිව්වනේ. ඉතින් මේකේ අඩුපාඩු ඇති. ඔයාලා මට ඒකට සමාව දෙන්න. උදේම ඉරිදා වුණාට වැඩ ගොඩාක් හිතේ තියාගෙන තමයි නැගිට්ටේ. මුලින්ම ඉතින් හස්බන්ඩ්ගේ තේ එක හදලා දීලා ඉවර වෙලා එයාව හැරවලා මගේ තේ එකත් බොන ගමන් මං කල්පනා කරේ පොඩි දේවල් වලින් අපි කොච්චර සතුටු වෙනවද කියලා. හරියට නිකන් මම උදේට මේ අහස දකිනවා වගේ. අහස දිහා බල හිටියොත් මට උයන්න අමතක වෙනවා. ඉතින් ඒකෙන් හින්දා හස්බන්ඩ් ගෙන යන්නත් එක්ක උදේ කෑම ලෑස්ති කරා. මං ඉතින් කෑම හදනකොට ඇවිල්ලා පොල් ගාලා දීලා මට ඕන ඔක්කොම වැඩ ටික කරලා දීලා ඇත්තටම වෙලාවකට මට හරි සතුටුයි මට මේ වගේ හස්බන්ඩ් කෙනෙක් හම්බෙච්ච එක ගැන. මොකද එයාගේ වැඩවලට වැඩිය මගේ වැඩ තමයි ලේසි කරන්න බලන්නේ. දැන් අදත් 8:00ට එයා වැඩට යන්න ඕනකම තියෙද්දි මට කවනවා. ඇත්තටම එයා නැති වුණාම ගෙදර හරිම පාළුයි. අද දවසේ තනියම හවුස් වයිෆ් කෙනෙක් විදියට ගෙවන්නේ කොහොමද? මුලින්ම කී ඔක්කොම අස් කරලා ඉවර වෙලා මේ අපි දෙන්නගේ තනියට ඉන්න කෙනෙක්. මෙයාව මං ගත්තේ සිංගප්පූරුවේ. මට චූටි කාලෙත් මේ වගේ කෙනෙක් හිටියා. මට මතකයි තාත්තා ගෙනත් දීලා. බලන්නකො ඉතින් අපි ලොකු වුණා කියලා අපේ පුරුදු වෙනස් වෙන්නේ නැහැ. මේ තමයි කර්ඩ් මහත්තයා. මෙයාගේ වැඩේම දවස පුරාම නිදාගන්න එක. මෙයා හරි හුරතල් හැබැයි. මගේ වැඩෙත් මෙයාව හුරතල් කරන එක තමයි. අද අපි මේ පැණි වලලු හැදුවා. පළවෙනි පාට තමයි මෙන්න මේක නම් කරේ හරියට ආව. මේ දවසත් මේ විදිහට ලස්සනට ගෙවිලා ගියා. මං කතාවක් අහලා තියෙනවා අපිට ලැබෙන්නේ අපිට ගැළපෙනම දේ කියලා. ඉතින් මටත් ඒ වගේ. මටත් මේ ලැබිලා තියෙන්නේ මට ගැළපෙනම දේ. මෙයා නැතුව කොහොමද මගේ දවසක් ගෙවෙන්නේ? එහෙනම් අතට ගිහින් එන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ සුදුරුතෙන් ඔබේ අතින් හැදුණා. ජීවිතේ සදාකල් සැනසීම